This video contains extremely scary events and bloodshed, death, and murder. So there is a high possibility of mental stress and excessive anger. So people who cannot handle such things should avoid watching it. හොල්මන් කියන්නේ හෙළවෙන මනස. මේක තමයි විද්‍යාත්මක මතය. හැබැයි මේ වෙනකොට තවත් පිරිසක් ඉන්නවා හොල්මන් විශ්වාස කරන. තවත් පිරිසක් ඉන්නවා හොල්මන් කියන්නේ අමූලික බොරුවක් කියන. ඒ කොහොම වුණත් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අදෘශ්‍යමාන බලවේගයයි විශ්වාස කළ හැකි දුර්ලභ අවස්ථා කීපයක්. මේ වීඩියෝ දර්ශනවල සත්‍යාසත්‍යභාවය ඔබම තේරුම් ගන්න. එහෙනම් වීඩියෝ එකට ලයික් එක උද්දාගෙන අපි යමු වීඩියෝ එකට. අංක 1 මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ බොලීවියාවේ. තමන්ගේ බිරිඳ සමග සාදයක් නිමාවේ රාත්‍රී 11ට පමණ මාර්ගයක පුද්ගලයෙක් කාර් එකක තමන්ගේ නිවස බලා ගමන් කරමින් ඉන්නවා. ඔයාලට පේනවා මේ පාර ඊටම පටු පාළු පාරක් කියලා. එක්වරම යක්ෂයෙකුට සමාන පෙනුමක් ඇති කාන්තාවක් පාරෙන් මතුවෙනවා. ඔබට පේනවා ඇති ඇය තමාට පියෙන් යන ගන්නා බව. ඒ වහාම ඔහු කාර් එක රිවර්ස් කරගෙන එතනින් ඉවත් වෙනවා. ඔහු කියන විදිහට ඔහුගේ බිරිඳට පවා ඒ මොහොතේ සිහිය නැති වී තිබෙනවා. ඔයාලට හිතන්න පුළුවන් මේක සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න ඇති කියලා. ඒත් මේ තරම් රැයක මෙතරම් පාළු කැලේක මිනිස්සෙක් මොනවා කරනව ඇද්ද? අංක 2 මෙක්සිකෝවේ එක්තරා ආයතනයක රාත්‍රී 12:00 විතර තමයි මේ සිද්ධියේ තිබූ CCTV කැමරාවක පටිගත වෙන්නේ. ඔබට පේනවා ඇති මෙතන කළු පාට ඇඳුමකින් සැරසුණු කාන්තාවක් මේ ආරක්ෂකයන් දෙදෙනාගේ පිටුපසට වී සිටින ආකාරය. ඇය එක්වරම නොසන්සුන් වී ආරක්ෂකයන් දෙදෙනාට කතා කරන්න පටන් ගත්තත් ආරක්ෂකයන් දෙදෙනාට ඇයව පෙනුනේ නැහැ. විදුලි පහන් ආලෝකය ඇය දෙස එල්ල කරත් ඇයගේ ශරීරය හරහා ඒ ආලෝකය ගමන් කරනවා කියලා ඔයාලට පේනවා ඇති. නමුත් ආරක්ෂකයන් දෙදෙනා කෙතරම් උත්සාහ කරත් ඇය ඔවුන්ට පෙනුනේ නැහැ. Adelante, lo escucho. Ya le abrí aquí la malla al 37, lo dejo que pase hasta del otro lado, baño el portón y lo dejo que vaya, ¿o qué hago? Hasta ahí está don Enrique, dice. Está atrás de Enrique. Ahí, ya la bajaste. මේ හේතුව නිසා ඇයව අපිට අద్භූත බලවේගයන් ලෙසට හඳුන්වන්න පුළුවන්. අංක 3 මේ සිදුවීම සිදුවෙන්නේ ස්කොට්ලන්තයේ අවුරුදු 800ක් විතර පැරණි ඩෙල්හවුසි මාලිගාවේ. ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන හෙල පාක කවදාවත් හොල්මන් කියලා දෙයක් තියනවා කියලා විශ්වාස කළේ නෑ. ඒ හින්දාම ඇය තීරණය කළා ගොඩක් මිනිසුන් හොල්මන් ඉන්නවයි කියලා විශ්වාස කරද ඩෙල්හවුසි මාලිගාවේ තනියම රැයක් ගත කරන්න. ඒ විදිහට ඇය ඩෙල්හවුසි මාලිගාවේ රැයක් ගත කරනවා. විශේෂම දේ වෙන්නේ ඇය මේ මාලිගාවට ඇතුළු වන්නේ පාන්දර 2ට පමණ. ඇත්තටම ඇයට උවමනා වුණේ හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නැති බව ලෝකයට පෙන්වන්න. ඇය පැයක් පමණ මේ මාලිගාවේ එහා මෙහා ඇවිද්දත් ඇයට කිසිදු බිහිසුණු දෙයක් දකින්න ලැබුණේ නෑ. ඒ වින්දම ඇය මේ මාලිගාවේ හොල්මන කියලා හැදින්වන ලේඩි කැතරින්ට විහිළු කරන්නට ඇය පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඇයට මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දීමට සිදු වුණේ. I'm prepared to wait. Catherine. Oh, Catherine. It's creeping me out now. Okay, I get it. I'm going. Okay, Catherine, I get it. Then something moves in the dungeon, but I'm not staying to find out what it is. I'm freaking going. ඔයාලා දැක්කද සිදු වුණ දේ? එක්වරම ඇය ඉඳන් ඉන්න පුටුවට කවුරු හරි තට්ටු කරනවා. ඒ කාලේ මේ සිදුවීම ගොඩක් ජනප්‍රිය වුණා. එදායින් පසු මේ මාලිගාව අහලකටවත් එක් මිනිසෙක්වත් ගියේ නැහැ. අංක 4 රොකී නම් පුද්ගලයෙක් තම යහළුවන් සමග නිමාඩුවකට චාරිකාවක් ගිහිමු හිටියේ. ඔවුන් කැනඩාවේ තිබූ එක්තරා වනාන්තරයක් නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණා. ඒ මොහොතේ එක් යහළුවෙක් දුරකථනයකින් රොකීව පටිගත කරලා තිබුණා තප්පර 3කට. එහිදී ඔයාලට පේනවා යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක් රොකීට පිටුපසින් සිටින බව.
වීඩියෝක හොඳින් නිරීක්ෂණය කළොත් ඔයාලට පේනවා ඒ බලවේගයේ එහාට මෙහාට ගමන් කරනවා කියලා. ඒ නිසයි මේ වීඩියෝවත් අන්තර්ජාලයේ ඇති භයානක වීඩියෝවක් බවට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 5 මේ වීඩියෝ පටිගත කරගන්න සමත් වෙලා තියෙන්නේ ජනප්‍රිය YouTube ක්‍රියාකාරකයෙකු වන ඇන්ග්‍රි ග්‍රෑන්ඩ්පා හිමිකරුයි. ඔයාලා සමහර විට ඔහුගේ වීඩියෝ නරඹලත් ඇති. ඒ කොහොම වුණත් එක් දවසක් ඔහු YouTube වීඩියෝ එකක් පටිගත කරමින් සිටින අතර ඔබට පේනවා ඇති ඔහුගේ පිටුපසින් ඇසි කසල බදුනෙන් යම්කිසි ජීවියෙක් එබී බලන ආකාරය. ඒ එක්වරම සුළු මොහොතකින් අතුරුදහන් වී යන ආකාරය ඔයාලට දැක ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳින් බලන්න. අංක 6 මේ වීඩියෝවත් පටිගත කරගන්න සමත් වෙලා තියෙන්නේ ජෝ විලර් නම් YouTubersලා දෙන්නෙක්. මේ මානසික රෝහල කාලයක් තිස්සේ අමුතු බිහිසුණු දේවල් වෙන රෝහලක්. ඒ හින්දම අවුරුදු ගාණක් තිස්සේ මේ ගොඩනැගිල්ලේ පැත්ත පළාතක කවුරුත් ගිහින් නැහැ. ඒ හින්දම බිහිසුණු දේවල් ගවේෂණය කරන ජෝ විලර් නම් YouTubersලා දෙන්නා මේ ස්ථානයේ ගවේෂණය කරන්න උත්සාහ කරනවා. ඒ විදියට ඔවුන් රෝහල ඇතුළට ගිහිල්ලා විනාඩියක් යන්නත් කලින් කවුරුන් හෝ මිනිසෙක් යටිකිරියෙන් කෑගන ශබ්දයක් ඇහෙනවා. You're right in there. Wait, what is that? We're gonna get you here. නමුත් ජෝ ඒක සීරියස් ගන්නේ නැහැ. ඔහු කිව්වේ ඒක නගරේ ඉන්න ළමයින්ගේ ශබ්දයක් වෙන්න ඇති කියලා. ජෝගේ මතය බිඳ දමමින් නැවතත් යම් කෙනෙක් යටිගිරියෙන් කෑගාන ශබ්දයක් ඉතාමත් අදින් ඇහෙන්න පටන් ගන්නවා. ඒ හින්දා වුන් එළියට ගිහිල්ලා කවුරුන් හෝ ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා. නමුත් කිසිම කෙනෙක් ඔවුන්ට හොයාගන්න ලැබෙන්නේ නැහැ. තවත් එවැනි දර්ශන කීපයක් අපි බලමු.